මේ දිනවල කවුරුත් කතා කරන්නේ මැද පෙරදිග යුද්ධය ගැන. ඉතින් එම මැද පෙරදිග යුද්ධය නිසා ශ්‍රී ලංකාවටත් දැඩි බලපෑම් ඇති වෙලා තියෙනවා. ඉතින් පසුගිය කාලයේ විටින් විට ශ්‍රී ලංකාවේ තෙල් වල මිල වැඩි වුණා. ඉතින් පෙට්‍රල් ඩීසල් වල මිල වැඩි වුණා කියන්නේ හැම දෙයක්ම ගාණ වැඩි වෙනවා. ඉතින් මෙම මිල වැඩිවීම සාමාන්‍ය ජනයාට නම් ඉතාමත් දරන්න අමාරු දෙයක්. ඉතින් ඇත්තටම පසුගියදා මෙම තෙල් වැඩිවීමත් සමග බස් රථවල ඒ වගේම පාසල් වෑන් රථ සහ ත්‍රිරෝද රථවලත් මිල වැඩි වුණා. ඉතින් ඒ පිළිබඳව ත්‍රිරෝද රථ සංගම් සහ බස් රථ සංගම් මිල ප්‍රකාශයට පත් කළා. ඉතින් ඒ අනුව ත්‍රිරෝද රථ ගාස්තුව රුපියල් 10කින් ඉහළට ගිය බවට තමයි ඔවුන් ප්‍රකාශ කරන්නේ. 23 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ත්‍රිරෝද රථ ගාස්තුව රුපියල් 10කින් ඉහළ දමා තිබෙනවා. බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සඳහන් කරලා තියෙන්නේ ඒ අනුව මෙතෙක් පළමු කිලෝමීටරයට අය කළ ගාස්තුව රුපියල් 100 සිට 110 දක්වා ඉහළ දමා ඇති බවයි. ඉතින් මේ වගේම දෙවන කිලෝමීටරයේ සිට වැඩිවන සෑම කිලෝමීටරයකටම රුපියල් 90ක් පෙරමිල තිබුණේ රුපියල් 80ක් දක්වා මිල සංශෝධනය කර ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. පළමු කිලෝමීටරය සඳහා ත්‍රිරෝද රථ ගාස්තුව රුපියල් 10කින් ඉහළ දැමීමට තමයි ඔවුන් මේ අනුව ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. ඉතින් ඒ අනුව නව ගාස්තුව රුපියල් 110 දක්වා ඉහළ යනු ඇත. ඉතින් මේ වගේම බස් රථ මිලත් සංශෝධනය ප්‍රකාශයට පත් නොකළහොත් පස්වරු 6 සිට වැඩ වර්ජනයක් ආරම්භ කරන බවට පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයක් ප්‍රකාශ කර තිබෙනවා. ගාස්තු සංශෝධන සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඉල්ලා ජාතික ගමනාගමන කොමිෂන් සභාවට පැමිණියද ඊට නිසි ප්‍රතිචාරයක් නොලැබූ බවට ඔවුන් චෝදනා කරනවා. ඉතින් ඒ අනුව ඊයේ දිනේදී ගොඩක් ප්‍රදේශවල බස් රථ ධාවනය සිදු වුණේ නැහැ. කෙසේ නමුත් අවම මිල ගාස්තුව රුපියල් 30 ප්‍රමාණයට රැගෙන ඒමට ඔවුන් අදහස් ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ නමුත් 12.5කින් බස් ගාස්තුව වැඩි කරන්න කියලා තමයි ඔවුන් ඉල්ලා සිටින්නේ. කෙසේ නමුත් මේ පිළිබඳ නිල සඳහනක් කරලා නැහැ. ඉදිරියේදී මිල සංශෝධනය විය හැකි බවට තමයි ඔවුන් ප්‍රකාශ කරන්නේ. ඉතින් ශ්‍රී ලංකීය සාමාන්‍ය ජනතාවට නම් මෙය දරන්න අමාරු මුදලක්. ඉතින් ඉදිරියේ පැවතෙන යුද්ධය නිසා තමයි කියලා මෙම ප්‍රකාශ නිකුත් කරලා තියෙන්නේ. ඉතින් අපි බලමු ඉදිරියට මොකද වෙන්නේ කියලා. මේකට වැඩිදුර තොරතුරු අපේ නාලිකාවෙන් අපි ඔයාලට අරගෙන එන්නම්. අපිව subscribe කරලා තියාගන්න.